පළවෙනිම අවසර පතනවා අද අභිමාණයෙන් සිනාවකින් අපිත් එක්ක මේ නිවසේ අයිතිකාරී හිමිකාරී විදිහට අපි අතර ඉන්න මාලි මහත්මියගෙන් අවසර පතනවා ඔබයි අද අපිට මේ සියලු දෙනා වගේ අපිට හැගෙන්නේ ඒ නිසා ඒ වගේම පැමිණ සිටින ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමිය, ඒ වගේම ප්‍රදේශ ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීතුමියන්, ඒ වගේම අපගේ යාබද පරිසර මන්ත්‍රීතුමා, ඉතින් ඒ වගේම විශේෂයෙන් කලා සංගමේ රවි රංගන මහත්මයා, ඒ වගේම කලා සංගමේ නියෝජනය කරමින් ඉන්න අනික සියලු දෙනා, ඒ වගේම මේහා අපිත් එක්ක තින්න මාත් එක්ක ඉන්නේ වගේම මුන්දස් මහත්මයාගේ සහ ප්‍රදේශ ලේකම් සියලු දෙනාගෙන් අවසර පතනවා පොඩි හදාසක් බෙදා ගන්න. ඉතින් මම හිතන්නේ අපිට මේ අමාලිස්වරියට අනියම මේ ගෙදර ගැන යමක් කියන්න කිව්වනම් එයා ඉච්ඡර උද්‍යෝගයකින් නැත්නම් සතුටින් කතා නොකරાવી. හැබැයි යාගේ දරුවත් එක්ක එකතු වෙලා කතා කරනකොට එයා ඊට වැඩිය සන්තෝෂයෙන් කතා කරනවා. ඒ වගේම මේ සතුට බෙදා ගන්න අපි දන්නවා යමක සතුට බෙදා ගන්න අපිට තනියම බෑ. යමක් කරන්න වගේ මේක සතුට බෙදා ගන්නත් තනියම බෑ. ඉතින් ඒ නිසා මේ මොහොතට පැමිණි ඔබ සැමත් මේ සතුට බෙදා ගන්න ඒක සාර්ථක කරගන්න දිරි දෙන්න දායක වුණු පිරිසක් විදිහටයි මම හැම විටම දකින්නේ. ඉතින් ඔබ සියලු දෙනාටත් මම ඒ වෙනුවෙනුත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කලා සංගමේ රවි රංගන මහත්මයා මූලික වෙලා මේ පටන් ගත්ත වැඩ කටයුත්ත ඒ ඉල්ලීම තමයි ඒ සංගම කරපු ඉල්ලීම තමයි මේ තරණ පදනමෙන් මේ ඉටු කරලා දුන්නේ. එහෙම නොවෙන්න, එහෙම මැදිහත් නොවෙන්න මෙවැනි නිවසක් මෙතනදී නොවෙන්න ඉඩ තිබුණා. එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් වෙන්න ඉඩ තියෙන්න පුළුවන්. කොහොමදත් මේ මැදිහත් වීම ඉතා වැදගත් වුණා මේ වෙලාවේ මේ අවශ්‍යතාවයේ ඉදිරියේ. ඉතින් ඔහුගේ ඒ සමාජ සත්කාරක මෙහෙවරේ 18 වෙනි අවස්ථාව කියලා මම දැනගත්තේ. ඉතින් කලා කටයුතු වල යෙදෙනවට අමතරව මට හැඟෙනවා මේ හා බැඳුණු විශාල පිරිසක් මේ අවට ඉන්නවා කලා මේ සංගමේ වගේම තවත් සංගම් විදියට. හැබැයි මේ වයඹපේ කලා සංගමේ විදියට කලා කටයුතු වලට අමතරව ඔබගේ සමාජ සත්කාර කටයුත්ත අපි තා බෙහෙවින් අගය කරනවා. මේ අපගේ සමාජ අවශ්‍යතා ඉදිරියේ ඔබගේ අවදි වීම, ඔබගේ සංවේදී වීම පිළිබඳව අපේගේ කෘතඥතාවය අපි පළ කරනවා. ඒ වගේම මේට මැදිහත් වුණු තරුණ පදනමේ ඒ වගේම සරංජනී වික්‍රමරත්න මහත්මියගේ සුභාශිංසන මම ඔබ සැමට ඒ වගේම විශේෂයෙන් අමාලිස්වරියට ගෙන එනවා මේ මොහොතේ ඔබගේ මේ නිවස මේ පවුල වඩා ලස්සන තැනකට ගෙනෙන්න මේ අවට වටපිටාව තව ටික කලකින් බලනකොට ඉතින් අලංකාරවත් වටපිටාවක් බවට පත් කරගන්න ඔබට හැකියාව ඉදහසට ලැබේවා කියලා අපි ඊටාම ආදරයෙන් හා සෙනෙහසින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ මම හිතන්නේ කටයුතු මේ තරණ පදනම හරහත් කෙරුණා. මීට කල්ලුත් මම අවස්ථා කිහිපයක දැක්කා. නමුත් මේ වගේ උත්සව අවස්ථා විදිහට නෙමෙයි බාර දුන්නා. හැබැයි ඔබගේ මේ සමාජ සත්කාරක මෙහෙවර තුල මේ කටයුත්තක් නිසා අපි මේ විදිහට පිරිසක් විදිහට එකතු වෙලා ඉන්නවා. ඒක යම් විදිහකින් උත්සාහකාරයෙන් සමරන්න නැත්නම් උත්සාහකාරයෙන් එය පිළිගන්වන්නට. ඉතින් ඒ ගැන විශේෂයෙන් ඒ තරණ පදනමටත් මා ස්තුතිවන්ත වෙමින් මේවන් කටයුතු ඔබට දිගින් දිගටම මේ සමාජයේ අවශ්‍යතාවයන් දෙස සංවේදී වෙලා කරගෙන යන්න ඉඩ කඩ ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින්